මූලික වශයෙන්ම අපිට දැන් ක්ලාස් එකේ කරනකොට මේ විශේෂයෙන්ම NCSP යට මගේ ක්ලාස් එකේ කරේ අපේ ප්‍රොජෙක්ටර් එක කරනයින් මට තියරිටික් කරන්න කවර් කරන්න බැරි වුණා. රයිට්. ඒක ප්‍රධානම හේතුවක්. අනිත් එක්ක දැන් ඔයාලට තව වෙකේෂන් ඉවරනහම හරියටම ගත්තොත් ඕගස්ට් 2 weeks තියෙන්නේ. ඊට සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් එන්ඩ් වෙනකොට එක්සෑම් එකට ප්‍රිපෙයාර් කරන්න ඕන. හරිද? මං කිය හිටියේ ඔයාලට මාස 3යි තියෙන්නේ අපිට සිලබස් එක කවර් කරන්න. ඒතර මට ගත්තොත් NCSP යට තියෙන ඇක්සස් තියෙන ඉන්ටර්නෙට් ඊමේල් තියෙන. හරි. ඒතර Excel වල ඒගොල්ලන් ප්‍රැක්ටිකල්ස් ටිකක් කරා බට් මේ තියරි ටික කරන්න ඕන. හරි. ඊළඟ පේපර්ස් කරවල පේපර්ස් රෙඩි කරන්න ඕන. NCAT යටත් ඇක්සස් උත් අපි පොඩි ප්‍රමාණයක් කරේ Excel හැමම තියෙනවා. ඉන්ටර්නෙට් ඊමේල් තියෙනවා. කොහොමවත් අපි මේ තියරි ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කර ගන්න ඕනේ. මම සක්සස් වුණොත් මම ඔන්ලයින් ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ. බලමු ඔයාලගේ ප්‍රතිචාර මට කියන්න මේක සක්සස් නැද්ද කියලා. හරි. ඊට අපි එහෙනම් ලෙසන් එකට යමු. දැන් මම මේකේ දෙගොල්ලම ටාගට් කරලා දාපු නිසා සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ප්‍රසන්ටේෂන් එක හැදුවා. අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. මේක දැන් ඔයාලට නෝට් එක මම දීලා තියෙන්නේ. නමුත් ඒ නෝට් එක සමහරවිට දිග වැඩි නම් මේකේ තියෙන්නේ සමරි එකක් විදියට. right? ඒතර මම සමහරට නෝට් එකේ නැති දේවල් උගන්වනවා. ඔයාලට ඒ අතරතුර අවශ්‍ය නම් ඒවත් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා නෝට් එකටම මේවා එඩ් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ෂෝට් නෝට් එකක් විදියට ලියා ගන්න. වෙලාව අවශ්‍ය නම් කියන්න. right? right. අපි Excel worksheet එක මම මුලින්ම ගත්තොත් Excel වලට ගියොත් අපි Excel ඉන්ටර්ෆේස් එකට ගියොත් Excel දැන් අපි Word එක සැලකුවාම Excel දැන් Word වල ડોකියුමන්ට් එකක් කියන්නේ Excel වල workbook එකක්. හරිද? ඒතර අපි මේක ෆයිල් save as ගිහිල්ලා save කරොත් කොහේ හරි හරිද? අපි කොහේ හරි save කරොත් වක්‍ර නමක් දීලා ඒක ඒක workbook එකක් වෙන්නේ. right? ඒතර ෆයිල් name එක දීලා ඒතර Excel workbook එකක් තමයි save වෙන්නේ. හරි? තේරුණාද? එතකොට workbook එකක් ගත්තාම workbook එකක මෙන්න මේ වගේ sheet 1 තව අපිට තව sheet එකක් ගන්න ඕන මේ වගේ තව sheet 2 sheet 3 ඔය ආදී විදිහට අපිට sheets ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. හරි? ඒක office version එක අනුව වෙනස් වෙන කොච්චර sheets ප්‍රමාණයක් ගන්නවද කියන එක ඒවා ඇත්තටම අපිට තේරුමක් නැහැ ඒවා ගැන හොයන එක මේ sheets කොච්චර ප්‍රමාණයක්ද කියන එක version එක දැන් 2020 2023 වගේ ගත්තොත් 2010 වලට වඩා විශාල ප්‍රමාණයක් worksheets ගන්න පුළුවන්. හරි. ඒ worksheet එක අපිට rename කරන්න පුළුවන්. මෙන්න මේක දැන් sheet එකක් අපිට ඕන විදිහට rename කරගන්න මේක sheet එකේ මෙහෙම double click නෙවෙයි click twice කියලා අපි කියන්නේ. twice click කරාම අපිට rename කරන්න පුළුවන්. right? මට ඕන විදිහට මේක rename කරගන්න පුළුවන්. ඊළඟ worksheet එකක අපි ගත්තාම මේක තියෙන්නේ row column matrix එකක්. දැන් මෙන්න මේ විදිහට column ලේබල් කරලා තියෙන්නේ A B C D විදිහට characters වලින්. හරිද?
එතකොට කොලම් එක මේ ඉඩ තියෙන එකට අපි කියන කොලම් හෙඩර් එක කියලා. සම්පූර්ණ කොලම් එක සිලෙක්ට් කරනවා නම් අපිට මේ කොලම් හෙඩර් එක සිලෙක්ට් ක්ලික් කරාම සම්පූර්ණ කොලම් එක සිලෙක්ට් වෙනවා. හරි. දැන් රෝස් නම් කරලා තියෙන්නේ නම්බර්ස් වලින්. හරි. ඒ රෝ එකක් සිලෙක්ට් කරන්න ඕන නම් රෝ හෙඩර් එක සිලෙක්ට් කරාම සම්පූර්ණ රෝ එකම සිලෙක්ට් වෙනවා. හරිද? තේරුණාද? එතකොට මේ වගේ වර්ක්ෂීට් එකක සෙල් එකක් හඳුන්වන්න අපි යූස් කරන සෙල් ඇඩ්‍රස් එක. හරි. හරිද? මට මේක ලියන්න විදියක් නැහැ මේ මොකද මේ මගේ මේ දැන් මට මවුස් එකෙන් මේක දාලා ලියන්න පුළුවන්. නමුත් අර මේ ලියන්න අවශ්‍ය වුණොත් මම ටයිප් කරන්නම්. දැන් පොඩ්ඩක් මේ ටික නම් ඇත්තටම ලියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ මම මේ ක්ලික් කරලා තියෙන සෙල් එකේ ඇඩ්‍රස් එක කොහොමද අපි කියන්නේ? කොලම් නේම් එක රෝ නම්බර් එක. හරි. ඒතර මේක ගත්තොත් C3. හරිද? පැහැදිලිද? එතකොට මේ වගේ ක්ලික් කරාම එන සෙල් එකට අපි කියනවා ඇක්ටිව් සෙල් එක කියලා. ඒ ඇක්ටිව් සෙල් එකේ විශේෂය තමයි එතන තමයි අපි මොන හරි ටයිප් කරොත් ඇක්ටිව් සෙල් එකේ තමයි ටයිප් වෙන්නේ. හරිද? එතකොට මෙහෙම අපි මේ වගේ සිලෙක්ට් කරොත් මේකට අපි කියන සෙල් රේන්ජ් එකක් කියලා. හරි. සෙල් රේන්ජ් එකක් අපි කොහොමද පෙන්වන්නේ? starting cell address එක. මේකේ starting cell address එක D2 ending cell address එක මොකද්ද? H7. ඒතර D2:H7 කියලා තමයි අපි මේ සෙල් රේන්ජ් එකක් පෙන්වන්නේ. හරිද? right. ප්‍රශ්න තියෙනවා අහන්න. right. ඔයාලට මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. නැත්නම් chat එකට දාන්න. right. යන අතරතුර ඔයාලට කතා කරන්න පුළුවන්. right. එතකොට අපිට මේ Excel worksheet එක margins නැත්නම් කොච්චර පරාසයක් තියෙද කියලා බලන්න පුළුවන්. control එකත් එක්ක right arrow එක press කරොත් අපිට බලා ගන්න පුළුවන් අන්තිම කොලම් එක මොකක්ද කියලා. හරිද? අන්තිම කොලම් එක XFD. right? තේරෙනවද? එතකොට A to XFD වෙනකන් මේක Office 2023 version එකේ තියෙනවා. ඊට පස්සේ control down arrow press කරොත් control down arrow press කරොත් අපිට අන්තිම row එකට යන්න පුළුවන්. හරි? එතන මේ තියෙන එක. හරි? දසලක්ෂ 48576. right? එතකොට control left arrow press කරොත් අපිට පළවෙනි කොලම් එකට එන්න පුළුවන්. control up arrow press කරලා අපිට ආය අපි හිටපු A1 කියන සෙල් එකට එන්න පුළුවන්. right? ඔක තමයි මේකේ margin cell. right. ඒතර ඔයාලා දැන් දන්නවා සෙල් ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද? දැන් මේ Excel Word වගේ නෙමෙයි. Excel වල හැම සෙල් එකක්ම අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් සෙල් ඇඩ්‍රස් එකකින්. ඒතර සෙල් රේන්ජ් එකක් ස්ටාර්ටින් සෙල් ඇඩ්‍රස් එකේද එන්ඩින් සෙල් ඇඩ්‍රස් එක වෙනකන් දෙන්න පුළුවන්. හරිද? ඒකේ මේන් ෆන්ක්ෂන් එක තමයි Excel අපි යූස් කරන්නේ කැල්කියුලේෂන්ස් වලට. හරිද? Excel අපි පාවිච්චි කරන්නේ කැල්කියුලේෂන්ස් කරන්න. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන හැම සෙල් එකක්ම මැනේජ් කරගන්න. හරි? ඒ සඳහා තමයි භාවිත කරන්නේ. එතකොට අපි මේකේ ටූල් බාර්ස් ගැන මෙනු බාර්ස් ගැන ටිකෙන් ටික අපි කතා කරමු. ඉස්සෙල්ලා මම බේසිකලි ඔයාලට ප්‍රසන්ටේෂන් එකත් එක්ක අපි යමු තියරි ටික කතා කරන්න. ඔයාලට මේ වර්ක්ෂීට් එක පෙවුණ නේද? මම මේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරලා තියුණා. වර්ක්ෂීට් එක පෙවුණ නේද මම කරපු? හෙලෝ. පෙනුණා. පෙවුණ හරි. රයිට්. ප්‍රසන්ටේෂන් එකත් එක්ක යන්න.
right worksheet වැඩපත කියලා අපි සිංහලෙන් කියනවා ද්විමාන තලයක සිරස් තීරු හා තිරස් පේලි වශයෙන් පිහිටි කෝෂ සමූහයකින් වැඩපත නිර්මාණය විය ඇත. ඒ වැඩපත් පටිති sheets tab මගින් දක්වනු ලබයි. දැන් ඒකේ ඇත්තටම sheet tabs තියෙනවා. tabs කියලා කියන්නේ sheet 1 sheet 2 ආදී වශයෙන් තියෙනවා. The worksheet is made up of multitude of cells made by columns and rows, right? Worksheet consists of columns and rows, right? On a two-dimensional panel, 2D, it display as 2D array, right? 2D, two-dimensional plane, right? 2D mean column row, right? Each worksheet is denoted by a sheet tab, right? ඒක පැහැදිලි නේද? right? අපි අර කතා කරපු ටික තමයි. වැඩපතක තීරු නම් කිරීම වැඩපතක ඇති තීරු නම් කර ඇත්තේ පහත් දැක්වෙන පරිදි ඉංග්‍රීසි කැපිටල් අක්ෂර හෝ අක්ෂර සංයෝජන මගිනි. example A B C D Z වෙනකන් තියෙනවා. ඊට පස්සේ Z ඉවරනහම ඊළඟ කොහොමද යන්නේ? A A A B A C A D A E up to A Z then B A B B B C likewise, right? the X F D වෙනකන් තිබුණා. right? මේක ඔයාලා ලියා ගන්න අවශ්‍යද නැත්නම් නෝට් එකට මම මේක දීලා තියෙනවා. මොකද කරන්නේ? මුලින්ම කියන්න මට ලියනවද නැත්නම් නැත්නම් මම මෙහෙම එක්ස්ප්ලেইন කරගෙන යන්නද? හෙලෝ කමෙන්ට් කියන්න. දැන් ලියන්න ගියොත් කියන්නකෝ කවුද NCET කවුද කතා කරන්නේ? චමෝත් කියන්න බලමු. කොහොම කරගෙන යන්නේ මෙහෙම කරන් යන්නේ. right. right. එතකොට මේක තේරෙනවා ප්‍රශ්න තියෙනවා අත උස්සන්න. නේ? Naming the columns in a worksheet. Each column of a worksheet is assigned an English letter or a combination of letters as shown below. Right? අපි අර කතා කරපු විදිහට A B C D up to Z. Then A B A C A D up to A to Z. Right? Then finally X F D. Okay? Right. වැඩපතක පේලි නම් කිරීම. වැඩපතක ඇති පේලි නම් කර ඇත්තේ වැඩපත කියන්නේ worksheet නම් 1 2 3 4 5 ආදී වශයෙන් මේ විදිහට rows නම් කරලා තියෙන්නේ 1 2 3 4 up to කීයද දශලක්ෂ ගාණක් ඔයාලා දැක්කනේ rows තියෙනවා. Each row of a worksheet is assigned a row number as 1 2 3 4 5, right, etc. ඊළඟට values. දැන් worksheet එකක cell එකක ඒක සංඛ්‍යාත්මක වටිනාකම සහිත දතා අගයන්ගෙන් සලකුණු ලබයි. මේක ඉතුරු සිංහල නෑ ඉංග්‍රීසි එකේ තියෙනවා. By default value is right align. The data with numerical figures are called values. By default values is right align. It should be right align, right? කියන්නේ සාමාන්‍යයෙන් text ලිව්වොත් left align වම් පැත්තට බර වෙනවා. value එකක් ලිව්වොත් දකුණු පැත්තට බර වෙලා තමයි type වෙන්නේ. right? මම ඒක පෙන්නන්නම් ඔයාලට. දැන් මම මෙතන නමක් type කරනවා. මල් කියලා. ඒක left align නේද? numeric value එකක් type කරොත් අන්න බලන්න. by default right align වෙනවා. පැහැදිලි නේද? හරිද? right.
ඒතර පූර්ණ සංඛ්‍යා මේ වගේ 23, දශම සංඛ්‍යා 5.72, භාග සංඛ්‍යා fractional 3 and 1/4, percentage 65%, විද්‍යාත්මක scientific notations, date, time, currency format, currency values ඔක්කොම right align වෙනවා. right? තේරුණා නේද? ඊළඟට අපිට Excel වල මම කිව්වාට මූලික වශයෙන්ම අපි Excel වල calculations කරන්න තමයි Excel පාවිච්චි කරන්නේ. හරිද? දැන් ඔයාලට මේකේ දැන් දෙගොල්ලන්ටම විශේෂයෙන්ම accountancy ළමයිට මේ Excel ගොඩාක් වැදගත් වෙනවා. හරි. අනිත් අයටත් එහෙමයි දැන්. කොහොම වුණත් ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලා මොන ආයතනයක වැඩ කරන්න ගියත් ඔෆිස් පැකේජ් එක බේසිකලි දැනගන්න ඕන. හරි. තේරෙනවද? තව 10 minutes තියෙන්නේ මේක මේ ඩිස්කනෙක්ට් වෙයි. ඩිස්කනෙක්ට් වුණාට පස්සේ ආයි ඔයාලා ජොයින් වෙන්න ඒ ලින්ක් එකෙන්. හරි. එතකොට ඔෆිස් පැකේජ් එකකින් දැන් සාමාන්‍ය අපිට Word වගේ එකක් නම් පුළුවන් තරම් ඔයාලට මම assignment දීලා ඇති NCERT යට නම් එච්චර දෙන්න ඕනේ නැහැ. NCSP යට දුන්නා. assignment 20ක් දුන්නා. හරි. ඒක හදා ගන්න තියෙන අපිට හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් ප්‍රැක්ටිකල්ස් කරලා. හරිද? Excel වල ප්‍රැක්ටිකල් කරන එකට අමතරව අපි මේකේ ප්‍රැක්ටිකල් විතරක් කරලා හරියන්නේ නැහැ. මේකේ තියෙන ෆීචර්ස් ටික හරියට concepts ටික හොඳට ඔලුවට දාගන්න. නැත්නම් අපිට Excel කරාට අපිට අලුතෙන් දෙයක් කරන්න බෑ මේ තියරි ටික දන්නේ නැතුව. හිතලා කරන්න. අපි තුමා වැඩ කරන කම්පැනි එකේ නැත්නම් ඔෆිස් එකක වෙන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙලාවට ඔයාලට මොන හරි කැල්කියුලේෂන් එකක් කරගන්න. okay your own මොන හරි දැන් ඒක ඩිපෙන්ඩ් වෙනවනේ. දැන් මම දෙන assignment සමහරලාට ඔයාලට මම ටාගට් කරන්නේ ඔයාලට තියෙන ෆන්ක්ෂන්ස් ටික එක්ස්ප්ලেইন කරන්න. එහෙම නැත්නම් බේසික් ෆෝමියුලාස් ඒව එක්ස්ප්ලেইন කරන්න ටාගට් කරලානේ මම දෙන්නේ. හරි? නමුත් ඔෆිස් එකේදී එහෙම නෙමෙයි. ඔයාලා your own නැත්නම් company own මොන හරි ෆන්ක්ෂන් එකක් කරන්න වෙයි. එතකොට ඔයාලට හිතලා කරන්න පුළුවන් වෙන්න ඕන මම මේ වර්ක්ෂීට් එක කොහොමද මැනේජ් කරන්නේ. හරි? ඒතර ඒකේ ෆෝමැටින් වගේම ෆෝමැටින් නම් ඉතින් එච්චර අමාරු නෑ ඉගෙන ගන්න. ෆෝමැටින් නම් ඔයාලට ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ ෆන්ක්ෂන්ස් ෆෝමියුලාස් ෆන්ක්ෂන්ස් දන්නේ නැතුව මොකක් කරන්න බෑ. ඒතර මේකේ ෆෝමියුලාස් ෆන්ක්ෂන්ස් තමයි Excel වල කෝ එක වෙන්නේ. හරිද? ඒ ටික දැනගත්තාම අනිත් ටික ඒ කියන්නේ ඔයාලට ඕන විදිහට ෆෝමියුලා එකක් හදාගන්න පුළුවන්. right? ඒතර සූත්‍ර කියන්නේ ඒක. සූත්‍ර අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කැල්කියුලේෂන්ස් කරන්න. ගණනය කිරීම උදෙසා සමාන ලකුණකින් ආරම්භ කර අගයන් කෝෂ ලිපින සහ ශිත යොදා ගනිමින් ලියනු ලබන ප්‍රකාශන සූත්‍ර ලෙස හැඳින්වේ. වැඩපත කියන වර්ක්ෂීට් එකේ කෝෂයකට සූත්‍රයක් ඇතුළත් කළ විට එමගින් ගණනීය වූ අගය කෝෂය තුල දිස්වන අතර සූත්‍රය සූත්‍ර තීරුවේ දිස්සේ. හරි? දැන් උදාහරණයක් ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම් Excel වල අපි මොන හරි values ටිකක් දාමු අපි. පිටුම් TM PM කියනවා. theory marks practical marks මෙතන අපි 36 9 7 5 practical marks 67 75 90 වගේ values ටිකක් දාලා මට මෙතෙන්ට total එකක් ගන්න. එතන මට මෙතෙන්ට සූත්‍රයක් නැත්නම් ෆෝමියුලා එකක් ලියන්න. Excel වල ෆෝමියුලාස් ලියන්නේ අපි සමාන ලකුණකින් ආරම්භ කරන්න ඕන. ෆෝමියුලා එකක් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම සමාන ලකුණකින් ආරම්භ කරන්න ඕන. හරිද? ඒත් සමාන ලකුණකින් ආරම්භ කරලා අපි මෙතන හැමතිස්සෙම ඔයාලා මතක තියාගන්න Excel වල sales manage කරන්නේ cell address එකකින්. තේරුණාද? sales manage කරන්නේ cell address එකකින්. ඒ කියන්නේ දැන් මේ values වලින් manage කරන්න ගියොත් අපිට 56 දන 67 89 දන 75 ඕම ලියාගෙන යන්න වෙනවනේ. එහෙම නෙවෙයිනේ අපි cell address එකකින් manage කරනකොට අපිට මේක ක්ලික් කරලා B2 C2 කියලා දුන්නාම මොකද වෙන්නේ අපිට මෙතෙන්ට එනවා calculation. ඒතර මේ calculation එක බැලුවහම දැන්
මේකේ උත්තරේ මෙතන සෙල් එකට ආවා. අගේ. හැබැයි මෙන්න මේකට අපි කියන මොකද්ද? ෆෝමියුලා බා. මේ තියෙන ෆෝමියුලා බා. ෆෝමියුලා බා එකේ තමයි අදාළ ෆෝමියුලා එක පේන්නේ. ඔයාලට එඩිට් කරන ෆෝමියුලා එක එඩිට් කරන්න ඕන නම් එඩිට් කරන්න මේ ෆෝමියුලා බා එක ක්ලික් කරලා. ඒතර අපි කියන්නේ ෆෝමියුලා බා කියලා. තේරුණාද? ෆෝමියුලා බා එකේ පේන ෆන්ක්ෂන් එක. දැන් අපි ඔයාලගේ එක්සෑම් එකේ දුන්නත් එක්සැමිනර් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් දීලා ඔයාලගේ චෙක් කරන්න මෙන්න මේ ෆෝමියුලා බා එක දිහා තමයි බලන්න යන්නේ. ඔයා මෙතන උත්තර ගත්තට වැඩක් නැහැ. හරි? තේරෙනවද? දැන් ඔන්න අද මම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් ලෙවල් 5 ළමයින්ට තිබ්බා. ඒක ඩිපාර්ට්මන්ට් එකේ පේපර් එකක්. ඒකේ දැන් අලුතෙන් ආපු එක තමයි මේ අවුරුද්දේ ඉඳලා මේ හැම ප්‍රැක්ටිකල් එකම අප්ලෝඩ් කරන්න ඕන පෝර්ටල් එකක් තියෙනවා. පෝර්ටල් එකක් දීලා තියෙනවා. පෝර්ටල් එකට අප්ලෝඩ් කරන්න ඕන. ඉවෙලම පැයක් ඇතුළත අප්ලෝඩ් කරන්න. රයිට්? ඔය දෙගොල්ලන්ගේ NCERT නම් ප්‍රැක්ටිකල් පේපර් එකක් එන්නේ. NCSP සෙක්‍රටරි ළමයින්ට ප්‍රැක්ටිකල් පේපර් එකක් එනවා. ඒතර අපේ කවුරු හරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක් තමයි බලන්නේ. බට් ඒක වෙරිෆයි කරන ඩිපාර්ට්මන්ට් එකේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සමහරව ඔයාලගේ ලකුණු වෙනස් වෙන්න පුළුවන් දෙපාර්තමේන්තුවෙන් බලලා ඉවරයි. හරි. ඒ නිසා මතක තියාගන්න හොඳට ප්‍රැක්ටිකල් පේපර් එක කරන්න. ටයිම් අරගෙන ටයිම් එකට හැදෙන්නත් ඕන. රයිට්. ඒ නිසා දැන් අපි ඉස්සරහට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකයි තියෙන්නේ. දැන් ওই දෙගොල්ලන්ට මම දැන් NCERT යට ළඟදී ටෙස්ට් එකක් තිබුණ නිසා ඕන වෙන්නේ නැහැ. NCSP යටයි හાર્ඩ්වෙයාර් නෙට්වර්ක් යටයි මම ටෙස්ට් එකක් තියෙනවා. මොකද ඒකේ ටාගට් එක තමයි ඔයාලා එක්සෑම් එකට ප්‍රිපෙයාර් කරන්නේ. හරි. ටයිම් එකට ලියන හැටි දැන් මේක මේ වෙලාවේ කිව්වට කමන්නේ NCSP තමයි හිටියත් කමන්නේ NCERT ළමයි විතරක් නෙමෙයි මේ අතරම මේ ඔයාලා ලියන විදිය හුරු නෑ ගොඩක් අයට. හරි. මම පේපර් එක NCERT යාගේ බැලුවා හොඳටම මදි. හරි. මොකද හේතුව මේ මම බලාපොරොත්තු වෙච්ච මට්ටමට උත්තර ලියලා නැහැ. නිසා දැන් මම හිතුවේ අනිවාර්යයෙන්ම ඔයාලට ටෙස්ට් තියලා තමයි මේක හදන්න වෙන්නේ. ඒ නිසා ඔය දැන් NCSP යාගේ තිබ්බත් ඔච්චර තමයි. ඉතින් ඔකම තමයි වෙන්නේ. එතකොට අන්තිමේදී ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි දැන් NCERT යාගේ මේ පාර පේපර්ස් බලන්නේ අපි. දැන් ෆයිනල් පේපර් එක බලන්නේ දෙපාර්තමේන්තුවේ අපිත් යනවා පේපර් පැනල් එකට. අපිට අපේ ළමයිගේ බලන්න වෙන්නේ නැහැ. නමුත් පේපර් පැනල් එකකින් බලනකොට හරි ස්ට්‍රික්ට්. හරි. ඒ නිසා මතක තියාගන්න ඔහොම ලියලා නම් විභාග පාස් වෙන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. හරි. කොහොම වුණත් එක්සෑම් එක ඕන අපිට අනිත් කාරණේ තමයි දැන් අපි NVQ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රැක්ටිකල් ටික හදා ගන්නත් ඕන. හරි. එතෙන්දී දැන් මම දෙගොල්ලන්ටම පොදුවේ කියන්නේ හැමෝගෙම තියෙන ප්‍රධානම අඩුපාඩු ළමයි කීප දෙනෙක් හැරෙන්න ගොඩක් අයගේ ඇබ්සන්ටීස් වැඩි. හරි. ඇබ්සන්ට් වෙන නිසා තමයි මේකේ නිසා ඊළඟ සෙමිස්ටර් එකේ නම් ඊළඟ ටර්ම් එකේ නම් ඇබ්සන්ට් වෙන්න එපා. ඇබ්සන්ට් වුණොත් ඔයාලට අන්තිමට සර්ටිෆිකේට් එකක් නැතුව තමයි යන්න වෙන්නේ. හරි අවුරුද්දක් එක ඉඳලා සර්ටිෆිකේට් එකකුත් නැතුව තමයි යන්න වෙන්නේ. හරි. ඒ නිසා ඒ ගැන චුට්ටක් හිතන්න. දැන් එක්ස්කියුස් ඉස්සරහට එන විදියක් නැහැ. A level ඉවර වෙනවා. මම දැක්කේ උනට A level කරන ළමයි ආව සමහරව. right? කොහොමත් හරි ඒ නිසා මම ඒක ගැන දැන් වැඩි කතා කරන්න යන්නේ නැහැ. පස්සේ අපි ඒක ඇවිල්ලා කතා කරමු. දැන් මෙන්න මේක ඔයාලට තේරුණාද? දැන් B2 C2 කියලා කියන්නේ ෆෝමියුලා එකක්. හරිද? B2 C2 කියලා කියන්නේ ෆෝමියුලා එක. ෆෝමියුලා භාගයේ ඩිස්ප්ලේ වෙනවා. හරිද? ඒතර අපිට මේ වගේ ෆෝමියුලාස් ඕන තරම් ලියන්න පුළුවන්. ඊළඟ දැන් අපිට මේක දැන් 89 75 එකතු කරලා මෙතෙන්ට ගන්න ඕන නම් ආයි අපි මොකද ආයි ලියන්නේ නැහැ ෆෝමියුලා එකක් නේද? මේ ෆෝමියුලා එකම අපිට මෙන්න මෙතන ප්ලස් මාක් එක තියෙනවා. මෙහෙම ඇද්දාම ඩ්‍රැග් කරාම ඔටෝමැටිකලි ඒ ටිකත් එනවා. ඒතර මෙතන අපි ක්ලික් කරලා බලමු දැන් ඒක වෙනස් වෙලා තියෙනවා B3 ධන C3 කියලා. B3 C3 right ඉස්සෙල්ලා B2 C2 මේක B3 C3 right මම මේ බේසික් එකේ ඉඳලා යන්නේ දැන් NCS සෙක්ටරි ළමයි නම් ටිකක් ප්‍රැක්ටිස් එක තියෙනවා ඒගොල්ලෝ. නමුත් NCERT දරුවෝ ට මම දවසයි මම හිතන්නේ කරේ. ඒ නිසා මම බේසික් එකේ යන්නේ ඒගොල්ලන්ටම හරියන්නේ. හරි. හරිද? තේරෙන්නේ නැත්නම් ටැග් ගාලා කියන්න. හරිද? මේක හරියට තේරුණාද? ඒතර අපිට ෆෝමියුලා එකක් වෙනස් කරන්න ඕන නම් මොකද කරන්නේ? ඇඩ්‍රස් ෆෝමියුලා බාර් එකට ගිහිල්ලා අපිට පුළුවන් එතනින් එඩිට් කරගන්න. හරිද? right. එතකොට ওই විදියට අපිට දැන් හිතන්නකෝ මේ වගේ theory marks, practical marks, project marks, right? project තව ওই වගේ නිකන් ගොඩක් තියුණේ කියන තුම එතකොට මොකද්ද වෙන්නේ? හරි?
මේ වගේ තව කොලම්ස් ගොඩක තිබුණාම මොකද වෙන්නේ? අපි මේ හැම එකටම ලියන්න වෙනවා. ප්‍රොජෙක්ට් තව මොකක් හරි අපි තුමු තියරි ප්‍රොජෙක්ට් Viva presentation මෙයාගේ ඔයාලා දැන් කට් වේවි හනේ less than 1 minute තියෙන්නේ ආයි join වෙන්න